ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා බිට්ගේන් ඇකඩමි එකට. ඔන්න ඉතින් මම අදත් ඕගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා පොකට් ඔප්ෂන් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකේ 100% විනිං රේට් එකක් තියෙන ස්ට්‍රැටජි එකක්. ඉතින් ඔයා අලුතින්ම ආපු කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ සයිට් එකේ ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේ ලින්ක් එක ක්ලික් කරලා ගිහිල්ලා රෙජිස්ට්‍රේෂන් එක වෙන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරේ මතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. මොකද අපි මේ වගේ වැදගත් වීඩියෝක් දාපු ගමන් ඒ වෙලාවම notification එක එන නිසා. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. හරි එහෙම ලින්ක් එක ක්ලික් කරලා ගියාට පස්සේ ඔයාලට රෙජිස්ට්‍රේෂන් එක වෙන්න තියෙනවා. ඉතින් රෙජිස්ට්‍රේෂන් එක වෙනකොට ඔයාලට වෙරිෆිකේෂන් දෙකක් කරන්න තියෙනවා. Gmail වෙරිෆිකේෂන් එකයි KYC එකයි. ඉතින් Gmail වෙරිෆිකේෂන් එකට ඔයාලට පුළුවන් ඔයාගේ වැඩ කරන Gmail එකක් දීලා වෙරිෆිකේෂන් එක කරගන්න. ඊට පස්සේ KYC එකට ඔයාලට අවශ්‍ය වෙනවා English ID එකක්. ඉතින් English ID එකක් නැත්නම් driving license එකකට පුළුවන්. නැත්නම් passport එකනොත් කරගන්න පුළුවන්. හරි. එහෙම account එක හදාගත්තට පස්සේ ඔයා කරන්න ඕන මෙතන demo account එකට එන එක. ඉතින් demo account එක මෙතන උඩින් ඔයාලට පේනවා. එතන ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් සාර්ථකව ඔයාගේ ඩෙමෝ account එකට එන්න. ඉතින් ඔයාලට රියල් account එකට ගිහිල්ලා ඔයාලට ඩිපොසිට් එකක් කරගන්න පුළුවන්. ඉතින් ඩිපොසිට් එකක් කරලා තියාගන්න තරමට හොඳයි. ඒකත් පොඩ්ඩක් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් වුණොත් වඩාත් හොඳයි. ඔයාලට නැත්තම් පුළුවන් මේකේ මිනිමම් ඩිපොසිට් එක වෙන්නේ $5ක් වගේ පොඩි ගණනක්. ඉතින් $5ක් කියන්නේ ලංකා මුදලින් ගත්තොත් රුපියල් 1500ක් වගේ පොඩි ගණනක්. ඉතින් 1500ක් කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි අපි කරන විදිහෙන් හැටියෙන් නේද? ඉතින් 1500ක් වගේ පොඩි ගණනක් දාලා ඔයාලට පුළුවන් ඔක දවස් 2-3න් ඔයා ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා රියල් account එකේ ගිහිල්ලා ට්‍රේඩ් කරන්න ගද්දිම ඔයාලට පුළුවන් $20ක් 30ක් කරගන්න එක. ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. ඉතින් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන තරමට ගොඩක් හොඳයි. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන ඇනලයිස් එකට අපිට අවශ්‍ය වෙනවා ඉන්ඩිකේටර්ස් දෙකක්. ඒත් එක්කම මම අද ට්‍රේඩ් කරන්න යන්නේ 15 second time frame එකක 1 minute trade එක තමයි දාගන්න යන්නේ. ඉතින් මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ මෙතන උඩින්ම තියෙන ඩොට් තුනක් අන්න ඕක ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට පේනවා මෙතන පළවෙනිටම තියෙනවා මෙන්න මේ ඔප්ෂන් එක අන්න ඕක ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන chart type එක වෙනස් කරන්න මෙතන candles වලට. එතනින් එහා පැත්තේ තියෙනවා time frame කියලා එකක් ඔයාලට පේනවා. අන්න ඕක ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා 15 second. අන්න ඕක ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට සාර්ථකව 15 second time frame එකකට දාගන්න පුළුවන්. ඊට පස්සේ එතනම ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන දෙවනියට තියෙනවා ඔප්ෂන් එකක්. අන්න ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට සාර්ථක ඉන්ඩිකේටර්ස් ටික පේනවා. ඉතින් ඉන්ඩිකේටර්ස් දෙක තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන. මෙන්න මෙතන තියෙනවා ඇරෝන් කියලා ඉන්ඩිකේටර් එකයි. මෙතන පල්ලෙහාට ගියාට පස්සේ මෙතන තියෙනවා ස්ටොකාස්ටික් ඔසිලේටර් කියලා. අන්න ඔය ඉන්ඩිකේටර්ස් දෙක දාගත්තට පස්සේ සාර්ථක මෙතන පල්ලෙහින් පේනවා. ඔන්න ඔය ඉන්ඩිකේටර්ස් දෙක දාලා තියෙනවා. හරි. ඉතින් ඔයා ඉස්සලා මෙතන කරගන්න ඕන මේ ඉන්ඩිකේටර්ස් දෙකේම ඉන්පුට් දෙක පොඩ්ඩක් වෙනස් කරගන්න. ඉතින් ඉන්පුට් දෙක වෙනස් කරගන්න මෙතන ඔයාලට පේනවා මේ පෙන්සිල් අයිකන් දෙකක් තියෙනවා. ඉතින් ඇරෝන් එකේ අපි පෙන්සිල් අයිකන් එක ක්ලික් කරගමු. ඊට පස්සේ මෙතන පීරියඩ් එක මම දාගෙන තියෙනවා 25ක්. ඉතින් ඔයා 25ක් දාගන්න. ඊට පස්සේ ස්ටයිල් වලට ගියාට පස්සේ මම මෙතන අප් එකේ පාට වෙනස් කරගෙන තියෙනවා බ්ලූ වලට. ඊට පස්සේ 2px දාලා තියෙනවා. මෙතන ඩවුන් එකේ මම කහ පාට දාගෙන තියෙනවා. ඊට පස්සේ ලයින් විඩ්ත් එක 2px දාලා තියෙනවා. ඉතින් ස්ටොකාස්ටික් ඔසිලේටර් එකේ පෙන්සිල් අයිකන් එක මම ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතන ඉන්පුට් එක මම පීරියඩ් එකට දාගෙන තියෙනවා 10. මෙතන ඊට පස්සේ 3ක් දාගෙන තියෙනවා. ස්මූතින් පීරියඩ් එකක් 3ක් දාගෙන තියෙනවා. ඊට පස්සේ ස්ටයිල් එකට ගියාට පස්සේ ඔයාලට මේ k පීරියඩ් එකේ පාට වෙනස් කරගන්න වෙනවා. ඉතින් ඒකෙත් මම නිල් පාට දාගන්නවා. ඊට පස්සේ ලයින් විඩ්ත් එක 2px දාගන්නවා. ඊට පස්සේ මෙතන d පීරියඩ් එක මම ඩිසේබල් කරලා තියාගන්නවා. ඊට පස්සේ මෙතන අනිත් මේ ඉන්පුට් දෙකේ මම කහපාට දාගෙන තියෙනවා. ඒ දෙකේම මෙතන 2px තමයි මම දාගෙන තියෙන්නේ. ඊට පස්සේ සාර්ථකව ඔයාට මාකට් එකත් එක්ක මේ ඇනලයිස් එක කරගන්න ලේසි. ඉතින් මම මාකට් එකේ පිටිපස්සට යනවා ඔයාලට පැහැදිලි වෙන්න මේ ඉන්ඩිකේටර්ස් දෙකත් එක්ක කොහොමද හරියටම ට්‍රේඩ් එකක් දාගන්න කියලා දෙන්න. ඉතින් ඔයා කොයිම වෙලාවකවත් ට්‍රෙන්ඩ් එකක් නැති තැනක හරිද ට්‍රෙන්ඩ් එකක් නැති තැනක කොයිම වෙලාවකවත් ට්‍රේඩ් දාන්න යන්න එපා. මොකද ට්‍රෙන්ඩ් එකක් නැත්තම් ඔයාට අප් එකක් යනවද බයි එකක් යනවද නැත්නම් සෙල් වෙන්න යනවද මාකට් එක කියලා කියන්න බෑ. මම ඔයාට ඒ වගේ තැනක් පෙන්නනවා. මේ වගේ තැන්වල නම් අවුලක් නැහැ. මේකේ ට්‍රෙන්ඩ් එකක් අපිට පේනවා. මේ හරියෙන් වගේ ඔයාට පේනවා. මේ හරි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා බලන්න. මෙතන ඉඳන් මෙතෙන්ට ඩවුන් ට්‍රෙන්ඩ් එක. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට අප් ට්‍රෙන්ඩ් එකක්. ඊට පස්සේ මෙතන පොඩි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. මෙන්න මේ වගේ තැන්වල කිසි අවුලක් නැහැ. ඔයාලට පුළුවන් ට්‍රේඩ් එකක් දාන්න. හැබැයි මෙන්න මේ වගේ තැනක් ගත්තම ඔයාලට පේනවා මේ මාකට් එක පොඩ්ඩක් මේ හරිය නිකන් කන්ස්ටන්ට් ගිහිලා තින්නේ. මේ මාකට් එක එහෙම වෙලා තිබ්බට මේකේ ට්‍රෙන්ඩ් එකක් නැහැ. ඔයාලට පේනවා මේ පල්ලෙහා තියෙන ඉන්ඩිකේටර් එකේ මේ කහ පාට ලයින් එකත් හරි ට්‍රෙන්ඩ් එකකට ගිහිල්ලා නැහැ. අන්න ওই වගේ තැන්වල කොයිම වෙලාවකවත් ට්‍රේඩ් දාන්න යන්න එපා. ඔයාලට ලේසියෙන්ම මෙන්න මේ වගේ තැන්වල අර ට්‍රෙන්ඩ් එකත් එක්ක ඔයාලට පුළුවන් අඳුරගන්න කොයි පැත්තටද මාකට් එක සෙල් වෙන්න යනවද බයි වෙන්න යනවද. එතකොට ලේසියෙන්ම ඔයාලට පුළුවන් ටයිම් ෆ්‍රේම් එකත් එක්ක ඔයා දාන ටයිම් එකත් එක්ක ඒ ට්‍රේඩ්
ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරගන්න. හරි. ඉතින් මේ ඇනලයිස් එකට මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ දැන් මාකට් එකේ මෙන්න මේ වගේ තැනක් ගත්තම. හරිද? මෙන්න මේ වගේ තැනක් ගත්තම ඔයාලට පේනවා ට්‍රෙන්ඩ් එක ගිහිලා තියෙනවා අප් ට්‍රෙන්ඩ් එකකට. අප් ට්‍රෙන්ඩ් එක අපි කොහොමද අඳුරගන්නේ? හරිද? මෙන්න මෙතන ඔයාලට පේනවා මේ ඇරෝන් ඉන්ඩිකේටර් එකේ මෙතන නිල් පාට ලයින් එකයි කහ පාට ලයින් එකයි මෙන්න මේ හරියෙන් ජොයින් වෙලා තියෙනවා. ජොයින් වෙලා මොකක්ද වෙලා තියෙන්නේ? මේ නිල් පාට ලයින් එක මෙන්න මේ උඩටම ගිහිල්ලා තියෙනවා. උඩටම ගිහිල්ලා තියෙනවා කියලා මේ ඇරෝන් ඉන්ඩිකේටර් එකේ ඔයාලට පේනවා මේ පැත්තෙන් ඔයාලට පේනවා මෙතන 100 මෙතන 70 50 කියලා තියෙනවා. මෙන්න මේ 100 කියන තැනට මේ උඩටම ඇවිල්ලා තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ මෙතන ස්ටොකාස්ටික් ඔසිලේටර් එකේ ඔයාලට පේනවා අන්න ඒ හරියම මෙන්න මේ මෙතනින් ගත්තොත් ඔයාලට පේනවා මෙන්න මේ අප් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා තියෙනවා. හරිද? තවත් ඔයාලට පැහැදිලි වෙන්න ගත්තොත් එහෙම ඔයාලට පේනවා මෙන්න මෙතන හරිද මෙන්න මේ ලයින්ස් එක කනෙක්ට් වුණා. කනෙක්ට් වෙලා මේ නිල් පාට ලයින් එක මොකක්ද උනේ? මේ 100ටම ගියා. මේ උඩටම ගියා. හරිද? ගිහිල්ලා මෙතන ස්ටොකාස්ටික් ඔසිලේටර් එකේ ඔයාලට පේන මෙන්න මේ ලයින්ස් දෙක කනෙක්ට් වෙලා උඩට යන්න ගන්න. අන්න ඔය ස්ටොකාස්ටික් ඔසිලේටර් එකකින් ඔයා ට්‍රෙන්ඩ් එක අඳුර ගන්න ඕන. ට්‍රෙන්ඩ් එක කියන්නේ කොයි පැත්තටද යන්නේ මේක අප් වෙන්නද යන්නේ බයි වෙන්නද යන්නේ කියලා තමයි ඔයා මේ ස්ටොකාස්ටික් ඔසිලේටර් එකෙන් අඳුරගන්නේ. ඇරෝන් ඉන්ඩිකේටර් මොකක්ද ඔයා කරන්නේ? මේ ලයින්ස් දෙක කනෙක්ට් වුණ ගම මේ ලයින් එක නිල් පාට ලයින් එක උඩට ගිය ගම ඔයා ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්න ඕන. හරිද? මෙන්න මේ වගේ තැනක් කියන්නේ මාකට් එක ගත්තොත් හරියටම මෙන්න මේ වගේ තැනක තමයි ඔය මාකට් එකේ ඔන්න ඔය හරිය සෙට් වෙන්නේ. ට්‍රේඩ් එන්ට්‍රි එක ඔයා 1 මිනිත් ට්‍රේඩ් එක මෙන්න මෙතනින් එන්ට්‍රි එක ගත්තම මෙතන විනාඩියක් ඇතුළත ඔයාලට පේනවා මේ මාකට් එක මොකක්ද වෙලා තියෙන්නේ? මාකට් එක අප් වෙලා තියෙනවා. එතකොට ඔයාගේ ට්‍රේඩ් එක අනිවාර්යෙන්ම ප්‍රොෆිට් වෙනවා. ඉතින් ඔන්න ඕකයි ස්ට්‍රැටජි එක. ඉතින් ඔයාට මම දැන් ඔයාට මේ ඩෙමෝ account එකේ ඔයාට ලයිව් ට්‍රේඩ් එකක් දාලා පෙන්නනවා කොහොමද මේ ස්ට්‍රැටජි එක යූස් කරලා හරියටම කොහොමද ට්‍රේඩ් එක දාගන්නේ කියලා. ඔන්න මම බයි ට්‍රේඩ් එකක් දාගත්තා. ඔයා දැක්කා මෙන්න මේ හරියෙන් ඔයාලට පේනවා මේ ලයින්ස් දෙක කනෙක්ට් වෙලා උඩට ගිහිල්ලා මම කියපු විදිහට මෙතන 100 වෙලා තියෙනවා. ඊට පස්සේ මොකක්ද වෙලා තින්නේ මේ ස්ටොකාස්ටික් ඔසිලේටර් එක ඔයාලට පේනවා මේ ලයින් එක අප් ට්‍රෙන්ඩ් එකට තමයි ගිහිල්ලා තියෙන්නේ. අපි දැන් පොඩ්ඩක් වෙලා බලාගෙනමු ට්‍රේඩ් එක ක්ලෝස් වෙනකම් ප්‍රොෆිට් වෙයිද කියලා. අන්න ඔයා දැන් දැක්ක මං කොහොමද මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරගත්තේ කියලා. ඉතින් මේ ලයින්ස් දෙක කනෙක්ට් වෙලා මෙතන 100 උන ගමන් 100 එකට ගිය ගමන් මම මොකද්ද කරගත්තේ? ට්‍රේඩ් එන්ට්‍රි එක ගත්තා. ට්‍රේඩ් එන්ට්‍රි එක ගත්තා මම අප් ට්‍රෙන්ඩ් එකක් යනවා. මෙන්න මෙතනින් කන්ෆර්මේෂන් එක ගත්තේ මම මේ ස්ටොකාස්ටික් ඔසිලේටර් එකෙන් මේක අප් ට්‍රෙන්ඩ් එකට යන්නේ කියලා. ඊට පස්සේ මම මොකද්ද කරගත්තේ? මෙන්න මේ හරිය ට්‍රේඩ් එකක් දාගත්තා. ඉතින් මේක තමයි ස්ට්‍රැටජි එක. මේක 100% සාර්ථකව ට්‍රේඩ් ප්‍රොෆිට් වෙනවා. ඉතින් මම සාර්ථකව රියල් account එකේ මේක ට්‍රේඩ් කරලා තියෙනවා. ඉතින් මේ ස්ට්‍රැටජි එකත් එක්ක මම සෑහෙන ගණන් මේකෙන් හොයලා තිනවා. ඉතින් මේක තමයි ස්ට්‍රැටජි එක. ඉතින් අද ස්ට්‍රැටජි එක ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතෙනවා. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.